සන්ධිවල වේදනාව, ඉදිමුම, තද ගතිය, ක්‍රියාහානිය. ක්‍රියාහානිය කියන්නේ සන්ධි නමන්න දිගරින නොහැකි වීම. නියමාකාරයෙන් නමන්න දිගරින නොහැකි වීම. ඒ වගේම සන්ධි අතර ශබ්ද ඇසීම. මේ වගේ රෝගී තත්ත්වයන් තියෙනවා නම් ආයුර්වේදයේ මේ තත්ත්වය හඳුන්වනවා සන්ධිගත වාත තත්ත්වයක් විදිහට. මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වගෙන යෑමෙන්, ඒ කියන්නේ ප්‍රතිකර්ම නොකර සිටීමෙන් මෙම සන්ධිවල විකෘතිතා ඇති වෙන්න පුළුවන්. සන්ධිය දිගින් දිගටම දි รา පත් වීමට ලක් වෙන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම දනහිස් සන්ධියේ විකෘතිතා ඇතිවීම නිසා කකුල් ඇදවීමකට ලක් වෙන්න පුළුවන්. මේ රෝගී තත්වයට සන්ධිගත වාත, මෙම රෝගී තත්වයට ප්‍රධානයෙන්ම හේතු වෙන්නේ අපේ ශරීරයේ තියෙන වාත දෝෂයේ වැඩිවීම, ප්‍රකෝප වීම. එම නිසා අපි දිගින් දිගටම වාත දෝෂය ප්‍රකෝප වෙන, වැඩි වෙන ආහාර විහරණ සහ මානසිකත්වයන් සේවනය කිරීමෙන් මෙම රෝගී තත්ත්වය තව තවත් උත්සන්න වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විකෘතිතාවලදී කැල්සියම් තැන්පත් වීම, සන්ධි අතර කැල්සියම් තැන්පත් වීම, අවශ්‍ය තැන් වලින් සන්ධිය දි รา පත් වීම, කැඩීම, කඩතුළු ඇතිවීම නිසා සන්ධි ආශ්‍රිත තියෙන පටක තව දුරටත් ප්‍රදාහයකට ලක් වෙනවා. ඒ ප්‍රදාහයට ලක් වෙනකොට සන්ධි එකිනෙකට වැදීම නිසා මෙම සන්ධිය විකෘති වෙනවා වගේම තද වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට වාත දෝෂය වැඩි වෙන ආහාර කොස්, වම්බටු, මේකරල්, වට්ටක්කා, පරිප්පු වගේ ආහාර මෙම රෝගී තත්ත්වෙන් පෙළෙන පුද්ගලයන්ට නුසුදුසු වෙනවා. මෙම ආහාර ගොඩක් ගුණදායකයි. නමුත් මෙම රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයන්ට නුසුදුසු වෙනවා. ඒ වගේම විහරණ ගත්තොත් අපි සීතල වතුර නාන එක, රාත්‍රියේ නාන එක, නිදි මැරීම, ඒ වගේම පිපාසයේ ඉන්න එක, බඩගින්නේ ඉන්න එක, නිතර ඇවිදින එක, හිටගෙන ඉන්න එක, බර උස්සන එක, මේ වගේ රෝගී තත්ත්වෙන් පෙළෙන පුද්ගලයන්ට නුසුදුසු වෙනවා. ඒ වගේම මේ වගේ රෝගී තත්ත්වෙන් ඇති වෙන්නත් හේතු වෙනවා. ඒ වගේම ආහාර විහරණ වගේ අපේ මානසික ස්වභාවය ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. වැඩිපුර හිතන එක, මොන හරි දෙයකට බයෙන් ඉන්න එක, මොන හරි දෙයකට බීතිකාවකින් ඉන්න. ඒ කියන්නේ සොර සතුරු ගැන සමහර වයසක උදවිය මං ගාවට ඇවිල්ලා කියනවා වයසට යනවත් එක්කම තනියම ඉන්නේ. ඒ නිසා හොරු එයි කියලා බයෙන් ඉන්නවා. ඒ වගේ කිසිම දෙයක මොන හරි දෙයකට බයෙන් ඉන්න එක, වැඩිපුර හිතන එක, ඒ වගේම මොන හරි දෙයකට මානසික පීඩණයෙන් ඉන්න එක මෙම රෝගී තත්ත්වය ඇති වෙන්නත් ප්‍රධානයෙන්ම හේතු වෙනවා. වගේම මෙම රෝගී තත්ත්වයක් තියෙනවා නම් උත්සන්න වෙන්නත් හේතු වෙනවා. අපි මේ ආහාර විහරණ සහ මානසික ස්වභාවයෙන් මෙම රෝගී තත්ත්වයක් තියෙනවා නම් පරිස්සම් වෙන්න ඕනේ. ආයුර්වේදයේ මෙවැනි රෝගී තත්ත්වයන්ට විවිධ ප්‍රතිකර්ම තියෙනවා. විශේෂයෙන්ම අභ්‍යන්තර ඖෂධ ලබා දීම, බාහිර ප්‍රතිකර්ම. බාහිර ප්‍රතිකර්ම විදියට තෛල අභ්‍යංග කිරීම, ස්වේද කර්ම, පොට්ටන වලින් තවන එක, පතු වර්ගාලේප, වස්ති වර්ග සිදු කිරීම වැනි විවිධ බාහිර ප්‍රතිකර්ම සිද්ධ කරනවා. මෙම රෝගී තත්ත්වෙන් පෙළෙන පුද්ගලයෙකුට මට කියන්න තියෙන කාරණා දෙකයි. විශේෂයෙන්ම මෙම රෝගයක් හටගත් ප්‍රථමයෙන්ම ප්‍රතිකර්ම වලට යොමු වෙලා නිසි ලෙස ප්‍රතිකර්ම සිදු කරගන්න. මොකද මෙම රෝගය නිසා සන්ධිවල විකෘතිතා ඇති වෙන්න පුළුවන්. අස්ථිවල විකෘතිතා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් දන හිස් ඇද වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයකටපත් වුණොත් අපි දීර්ඝ කාලයක් ප්‍රතිකර්ම සිදු කරන්න සිදු වෙනවා. වගේම වැඩි පරිශ්‍රමයක් දරන්න වෙනවා මෙවැනි විකෘතිතා වලින් මුදවා ගන්න. දෙවෙනි කාරණාව, මෙම රෝගී තත්ත්වයට අපි වේදනා ಶಮන තෛල වර්ග ආලේප කර වෙන කෙනෙක් දුන්නු තෛල වර්ගයක් ආලේප කර ඉන්න එපා. මොකද අපි ආයුර්වේද ප්‍රතිකර්ම සිද්ධ කරන්නේ එක්තරා පිළිවෙලකට. තව කෙනෙක්ට දුන්නේ මොන වගේ අවස්ථාවක, මොන වගේ තත්වයකට ආලේප කරන්න දුන්න තෛල වර්ගයක්ද දන්නේ නැහැ. එවැනි තත්වයකදී අපි සමහර විට වේදනාව අඩු වෙන්න පුළුවන්. නමුත් සන්ධියේ විකෘතිතා වැඩි වෙන්න පුළුවන්. එවැනි අවස්ථා තියෙනවා. ඒ නිසා නිසි ලෙස නිසි වෛද්‍යවරයෙක්ගේ
අනුදැනුම ඇත්තුව නිසි ලෙස ප්‍රතිකර්ම සිද්ධ කරගන්න කියලා තමයි මම ඔයාලට යෝජනා කරන්නේ.